හෙලෝ ඔයාලට කොහොමද? අපි පොඩි වීඩියෝ සීරීස් එකක් කරන්න හිතුවා. දැනට මේ දවස්වල තියෙන ප්‍රශ්න ගැන අපේ මිනිසුන්ට. ඉතින් ප්‍රශ්නයක් ගැන. ඔව් ප්‍රශ්නයක් ගැන. ඉතින් ඒක තමයි ගයක් හදන්නකොට ඔයාලා මොනවාද සලකා බලන්න ඕන කරුණු මොනවාද? එන ප්‍රශ්න මොනවාද? එතකොට ඒවට විසඳුම් මොනවාද? එතකොට ඒ වගේ වෙන මොනවාද අපිට දැන් අපි දේවල් තීරණය කරන්නේ කොහොමද? මැටීරියල් කොහොමද අපි අරගන්නේ? බජට් එක කොහොමද හදාගන්නේ? ප්ලෑන් කරගන්නේ කොහොමද? ඔව්. ඒ වගේ ගොඩක් දේවල් ගැන අපි හදන්න ප්ලෑන් එකක් ඇඳගන්නේ කොහොමද? ඒ වගේ හැමෝටම මේ දවස්වල බලපාන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒකෙන් කරා. ඉතින් අපි හිතුවා මේක ගැන එක වීඩියෝ එකකින් දෙකකින් කරලා ඉවර කරන්න බෑ. ඒ තරමට දේවල් ගොඩක් මේකේ තියෙනවා මේ කියන්න. ඉතින් අපි හිතුවා ඒකින්ද අපි මේක ගැන කතා කරොත් හොඳයි කියලා පොඩි ඩිස්කෂන් එකක් විදිහට. ඔව් අපි පොඩි වීඩියෝ ටිකක් වීඩියෝ සීරීස් එකක් විදිහට මේක යනවා. ඉතින් අපි බලමු ඒකේ මේ මොනවද අපි කතා වෙන්නේ කියලා. ඔව් ඇත්තට මේකේ මේක ඩිස්කෂන් එකක් විදිහට යන්නේ. කියන්නේ අපේ නොලෙජ් එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න සහ ඔයගොල්ලෝ දන්න දේවලුත් අපිට කියන්න කමෙන්ට් කරන්න පුළුවන්. අපි නොදන්න දේවල් සහ ඔයගොල්ලෝගේ අදහස් යෝජනා ඒ වගේ දේවල් කියන්නේ ප්‍රශ්න කියන ටික කතා කරලා අපි කොහොමද ඉස්සරහට මේ හරියටම ගයක් හදන්න කොහොමද තැනට අපි වැඩ කටයුතු කරන්නේ කියන එක කතා කරන්න අපේ දැනුමත් ප්‍රයෝගික කරගෙන අපි දෙන්නම දැනුම සහ අත්දැකීම් ඔක්කොම අපිට වෙච්ච ප්‍රශ්න අපි දැකපු ප්‍රශ්න එතකොට දැන් මේ ලෝකේ තත්ත්වය කොහොමද මේකට ඔක්කොම අපි හැම පැත්තම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට සමහරවිට මේකේ මිස් වෙන ඒවා තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා දරා ගන්න අපිත් එක්ක. ඒවා මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඒවත් කතා කරලා ඉස්සරහට මේ ගොඩක් දේවල් අපි කරන්න පුළුවන් වෙයි. ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා අපි මේ බොහෝ දුරට. ඉතින් අපි දෙන්න ගැන කිව්වොත් අපි දෙන්නම මේ ශාස්ත්‍රයේ ක්වොන්ටිටි සර්වේ කියන ප්‍රමාණ සමීක්ෂකයන් විදිහට අපි වැඩ කරලා තියෙනවා. වැඩ කරනවා. මම කන්සල්ටන්ට් පැත්තෙන් වැඩ කරනවා. ඔව් මම වැඩ කරන්නේ කොන්ට්‍රැක්ටර් පැත්තෙන්. කන්සල්ටන්ට් කියලා කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ක්ලයන්ට් එකගෙන අපි කියනවා ගයක් හරි මොකක් හරි හදන එක්කෙනාගේ පැත්තෙන් තමයි එයා වැඩ කරන්නේ. මම වැඩ කරන්නේ කොන්ට්‍රැක්ටර්. ඒ කියන්නේ ගේ හදන එක්කෙනා හරි නැත්තම් කන්ස්ට්‍රක්ෂන් එක කරන එක්කෙනාගේ පැත්තෙන් තමයි මම වැඩියෙන්ම මගේ එක්ස්පීරියන්ස් තියෙන්නේ. ඉතින් අපි දෙපැත්තක ඉන්න දෙන්නේ ඒ වුණාට එකම ප්‍රොෆෙෂන් එක. ඉතින් අපිට තියෙන එක්ස්පීරියන්සස් වෙනස්. මට තියෙන එක්ස්පීරියන්ස් එකේම වෙනස් පැත්තක් තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තටත් ඒක යන්නේ. ඒ දෙකම එකතු කරලා සහ ඔයාලගේත් අදහස් ඇතුව අරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම මොන සම්බන්ධවද කතා කරන්න හිතුවේ? අපි ඉස්සෙල්ලම මට හිතුණා අපි කතා කරොත් හොඳයි කියලා. ඒ කියන්නේ අපි දැන් ගයක් හදන එක ගැන තමයි අපි මේ වීඩියෝ සීරීස් එකේ ප්‍රධාන ඉලක්කය. මොකද ගොඩක්ම අයට තියෙන ප්‍රශ්න ගොඩක් වැඩි හරියක් තියෙන ගෙවල් හදන්න ගියාම. ඉතින් අපි කොමර්ෂල් කන්ස්ට්‍රක්ෂන් වලට වීඩියෝස් අවශ්‍ය නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අපි ඒක ගැන අනිවාර්යෙන් වෙනම කතා කරන්න බලාපොරොත්තු කරමු. එතකොට දැනට අපි හිතුවා පළවෙනි වීඩියෝ මේක වශයෙන් ගයක් හදනකොට අපිට ඉස්සෙල්ලාම අපි සලකා බලන්න ඕන කරුණ මොනවද? ඒවා අපි මේ විසඳගන්නේ කොහොමද? අපි මේක ප්ලෑන් කරගන්නේ කොහොමද? බජට් එක හදාගන්නේ කොහොමද? එතකොට ඒ වගේ ගොඩක් කරුණු තියෙනවා මේක ඇතුලේ. ඉස්සෙල්ලාම මූලිකවම ඔයගොල්ලෝ සලකා බලන්න ඕන කරුණ ගැන තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්න හිතුවේ. ඉතින් මොනවද අපි ඉස්සෙල්ලාම මොනවද අපි ඉස්සෙල්ලාම මෙහෙමයි. දැන් Tamanට ගෙයක් හදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉස්සෙල්ලාම අපි බලන්න ඕන අපේ මූලික අවශ්‍යතාවය. ඒ කියන්නේ අපේ මේ ඒකට කියන්නේ මොකද්ද? පර්සනල් අපේ කැමැත්ත. ඒ කියන්නේ අපි කැමැත්ත. පර්සනල් ටේස්ට් එක කියලා කියමුකෝ. එතකොට දැන් මොනවා වුණත් වැඩක් නැහැ. අපි ඉන්න තැන තමයි මේ හදන්නේ. එතකොට අපි ඒක හොඳට කල්පනා කරලා අපිට පහසු එතකොට අපේ කැමැත්ත තියෙන්න ඕනේ. එතකොට අපි ජීවත් වෙන්න ඕනේ මොන වගේ පරිසරයකද කියන එක. පරිසරයකද අපේ ලයිෆ් ස්ටයිල් එකේ ඔක්කොටම ගැලපෙන තැනක් වෙන්න ඕනේ මේ හදන ගෙදර
මේ කෙටියෙන්ම කිව්වොත් අපි ජීවත් වෙන්න කැමති මොන වගේ තැනකද කියන එක තමයි ඉස්සෙල්ලාම අපි හිතන්න ඕනනේ. දැන් සමහර කෙනෙක් ඕකට ආගියු කරන්න උලන් නෑ මේකට කොස්ට් එක තමයි ඉස්සෙල්ලා බලන්න ඕනේ නැත්තම් ඉඩම තියෙන තැන නගර සීමාවට ළඟද එහෙම ඒවත් සලකන්න ඕන. හැබැයි ඉස්සෙල්ලාම බලන්න ඕන තමන් කැමති මොන වගේ තැනක ජීවත් වෙන්න කියන එකද. ඒ කියන්නේ තමන්ගේ පර්සනල් ටේස්ට් එක. එතකොට දැන් අපි ඒක ගත්තොත් මේක යටතේ දැන් කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙනවා මොකද්ද මේ පර්සනල් ටේස්ට් එක කියන්නේ මොනවද ඒකේ මම කල්පනා කරන්න ඕන දේවල්. මොකද අපි ඕක ගියක් හදනවා කියන තැනට ආවට පස්සේ අපිට එන ප්‍රශ්න ටික ඇවිල්ලා වෙනස් ප්‍රශ්න ටිකක් තමයි එන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික ඇතුලේ මේක නැහැ. ඔව්. එතකොට අපි කියන්නේ මෙන්න මේ වගේ දේවල් ඔයා සලකා බලන්න. එතකොට ඔයාලට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න ටිකකුත් මේකෙන් විසඳෙනවා. ඔව්. දැන් එතකොට මේකේ අරගත්තොත් එහෙම දැන් රෙසිඩෙන්ෂල් ඒරියාස් කියලා ඒ කියන්නේ ගෙවල්ම තියෙන පැති කියලා ලංකාවේ වෙනම වෙන් කරලා නැති වුණාට එහෙම පැති තියෙනවා. සම්මතයක් වෙච්ච පැති තියෙනවා. එහෙම හැදිච්ච පැති තියෙනවා. සමහර තියෙනවා ස්කීම් විදියට හැදිච්ච තැන් තියෙනවා. සමහර තියෙනවා ඒ කියන්නේ නිවාස වාසයට වාසය කරන පැති කියලා එහෙම අර අපි හදාගෙන නැති සුදුසු වගේ එහෙම පැති තියෙනවා. මතයක් තියෙනවා. ඉතින් එතකොට ඔයා ඒ වගේ තැනක ඉන්න කැමතිද නැත්නම් ඔයා නගරයෙන් පරිබාහිරව ටිකක් ගම පැත්තට වෙන්න කැලෑබද කියන්නේ ගස් කොළන් වැඩි හරිම මේ නිස්කලංක වාහන සද්ද ඇති කුරුල්ලු සද්ද වැඩි ඒ වගේ තැනක ඉන්න මේ කැමතිද කියන එහෙමත් තියෙනවනේ ටේස්ට් එකක් තියෙනවනේ සමහරවන්ගේ. එතකොට ඒව අනිවාර්යෙන් ඒ කියන්නේ ඒව තමයි මූලිකවම මේ බලන්න ඕන දේවල් මේ එකේදී. ඉතින් ඊට පස්සේ අපි මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් පර්සනල් ඒ කියන්නේ දැන් ඔයාලගේ පුද්ගලික අවශ්‍යතාවලට කොච්චර ළඟද ගැලපෙනවද කියන ගෙදර කොච්චර ගැලපෙනවද කොච්චර ළඟද. එතකොට ඒ කියන්නේ දැන් හොස්පිටල් එකකට වෙන්න පුළුවන් සුපර් මාකට් එකකට වෙන්න පුළුවන් ස්කෝලේකට වෙන්න පුළුවන් තමන්ගේ රැකියා කරන ස්ථානයට ළඟ වෙන්න පුළුවන්. ඒ වගේ ඒවට කොච්චර ළඟද ඔයා තෝරගන්න තැන. එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් මේ වෙන්න පුළුවන්. ඔව්. එතකොට එයාට ඕනේ නගරබද තැනකටම ඇවිල්ලා ගයක් හදාගන්න. මේ දවස්වල work from home නේ ගොඩක් අය. ගොඩක් අය. ඉතින් එතකොට දිගටම work from home කරන කට්ටියත් ඉන්නවනේ. ඔව් දිගටම කරගන්න. එතකොට ඒගොල්ලොන්ට බලන්න ඕනේ ඇත්තටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳද කියලා. නගරයට ළඟම වෙන්න කියලා එකක් නැහැ. ඉතින් ඒ වගේ කරුණු තියෙනවා අපිට මේකෙදි සලකා බලන්න. ඊට පස්සේ අපිට බජට් එක ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් Tamanට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ ඉඩමක් අරගෙන ඒතර ගේකුත් හදලා ඒ වගේ දෙයකට Tamanට වියදම් කරන්න පුළුවන් මට්ටමකට ඔව් ඇත්තටම බජට් එක කියන වචනය ඇතුළේම ඒකේ තේරුම තියෙනවා. ඒ කියන්නේ මේ අර මේක ගොඩක් කට්ටිය තේරෙන්නේ නැති හින්දා අපි මේක මේව පැහැදිලි කරන්නේ. බජට් එකක් කියලා කියන්නේ Tamanට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය. එතකොට ඒ වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට තමයි හදන ගෙදර වර්ග අඩි ප්‍රමාණය, තට්ටු ප්‍රමාණය, එතකොට ඒකේ තියෙන ෆීචර්ස්, එතකොට ඉඩ ප්‍රමාණය, කාමරවල ඉඩ ප්‍රමාණය සහ ගන්න ඉඩමේ ප්‍රමාණය සහ ඉඩමේ වැලියු එක තැන තියෙන. අනුවනේ වැලියු එක තීරණය වෙන්නේ නේද? ඔව්. ඉතින් ඒ ඔක්කොම එතෙන්ට මේ බලපානවා. එතකොට අපි බජට් එක ගැන මීට වඩා ඉන් ඩීටේල් කතා කරන ඉස්සරහා වීඩියෝස් වලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මූලික අදහසක් විතරනේ අපි මේ මූලික අවශ්‍යතා ගැන කතා කරනකොට ඊට පස්සේ අනිත් එක ඇක්සෙසිබිලිටි නේ. ඔව්. ඇක්සෙසිබිලිටි එක ගැන අපි කලිනුත් මේක කතා වුණා. ඔව්. ඒ කියන්නේ Tamanට දැන් Taman ගාව තියෙන ඇසෙට්ස් ගැනත් ඒ කියන්නේ වත්කම් ගැනත් මෙතනදී සලකා බලන්න ඕනේ. මොකද දැන් සමහර කෙනෙක්ට වාහනයක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට වාහනයක් නැති වෙන්න පුළුවන්. පොදු ප්‍රවාහනයේ පාවිච්චි ප්‍රවාහනයේ මත ඩිපෙන්ඩ් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා පොදු ප්‍රවාහනයේ මත ඩිපෙන්ඩ් වෙනවා නම් ඔයා තෝරගන්න ඕනේ පොදු ප්‍රවාහනයට ළඟ. ඒ කියන්නේ පයින් යන දුරකින් ගිහිලා බස් නේද? බස් එකක් ගන්න පුළුවන් ප්‍රමාණය. එතකොට ඒක නගරයට යන්න කොච්චර වෙලාවක් යනවද? ඒ ඔක්කොම ඒ කියන්නේ කලින් ප්ලෑන් කරලා කරන්න. එතකොට ඔයාලගේ එදිනෙදා ජීවිතයේ වෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. එතකොට ඒක කියන්නේ. එතකොට ඒ වගේම තමයි දැන් ළමයින්ට ඉස්කෝලවල වලට යන්න දැන් සමහර තැන් වලට අපි දකිනවා ස්කූල් වෑන් වලත් එන්නේ නැහැ.
ඔව්. දුර වැඩි මේ ඒ කියන්නේ ඇතුල් පාරවල් වල පැත්තක එන්නේ නැහැ. ඉතින් වැඩි. ප්‍රධාන පාරවල් විතරයි ඔව්. යන්නේ නේ. එතකොට ඉතින් අර ඒ වගේ ප්‍රශ්න ගැන ඔයාලා කලින් මේ තීරණය කරලා අයිඩියා එකක් අරගෙන තමයි මේ මොනවාද ඉඩමක් තෝරගන්න එක ඒ වගේ දේවල් කරන්න ඕනේ. කරන්න. ඊළඟට අනිත් එක දැන් සමහර කෙනෙක් ඉඩමක් තෝරගෙන ගෙයක් හදනවා කියන එක එක පැතිවලින් සමහරව ආසයට හදනවා සමහරව එක විකුණන්න හදනවා. ඉතින් ඒ වගේ සමහරට විකුණන්න වෙන්නත් පුළුවන් එක එක අවශ්‍යතාවයන් සමහර දැන් මේ පහුගිය කාලේ මේ හැමෝම ගොඩක් අය මේ පිට රටට පදිංචියට එහෙම ගියා රස්සාවලට. එතකොට ගොඩක් පවුල් පිටි. එතකොට අපි ඒවා මේ විකුණන්න දානවා. එතකොට ඒ වගේ දේවල් වලටත් අර අනාගතය ගැන සැලසුම් කරලා හිතලා ඉඩමක් මේ තෝරගන්න ඉඩමක් හරි ගෙයක් හරි හදන එක ගැන තීරණය කරන්න ඕන. මේක මේ දැන් ඔය තියෙනවා සමහර නගරවල සෝනින් ප්ලෑන් එහෙමත් තියෙනවා. එතකොට ඒවට ඒ කියන්නේ සෝනින් ප්ලෑන් ගැන අයිඩියා එකක් අරගන්න පුළුවන් කට්ටියක වෙබ් එක සර්ච් කරලා අරගන්න පුළුවන්. ඒවා එහෙම මේ අරගෙන තමන් මොන සෝන් එකටද අයිති වෙන්නේ මේ මොනවාද ඒවා එහෙම ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න. එතකොට ඒ ෆියුචර් වැලියු එක කියන එක මාර වැදගත්. දැන් මොකද ඔයාලගේ දැනට ඉන්න නේබර්හුඩ් එක මොකද්ද? එතකොට මේක ඉස්සරහට යනකොට වෙනස් වෙයිද? මේ ඔයාලා ඉන්නේ ඒ කියන්නේ highly residential පැත්තකද? එතකොට ඒ පැත්තේ සාමාන්‍යයෙන් ඉන්න neighbors ලගේ තත්ත්වය කොහොමද? ඒවා අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න. ඔව්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අපි හිතමු අපි 60 මිලියන් විතර වියදම් කරලා ගෙයක් හදනවා කියලා සාමාන්‍ය يعني ගම්බද පැත්තකට වෙන්න හරි ඒ කියන්නේ ඒක රෙසිඩෙන්ෂල් ඒරියා එකක් නෙමෙයි ඒ පැත්තේ ලෑන්ඩ් වැලියු එක තරම් නැහැ එහෙම කියලා. එතකොට අපිට සමහරට අපිට ගේ ගෙදර විකුණන්න ඕනේ කියලා හිතුණා අපිට සමහරට අපි වියදම් කරපු ගානටම අපි හිතමු 60 මිලියන් කියලා 60 මිලියන් වලට විකුණ ගන්න බැරි වෙනවා. මොකද ඒ ප්‍රදේශයේ ලෑන්ඩ් වැලියු එක අඩු නිසා. ඒකට වෙනවා දැන් බැරිලාවත් රෙන්ට් එකට දෙන්න හරි හිතුවොත් එහෙම. ඔව් ඒකත් බැරි. ඔව් එතකොට ඒක කරන්නත් බෑ. ඒ කියන්නේ අපි අර කැලෑවක ලොකු මාලිගාවක් හදලා වැඩක් නැහැ වගේ අයිඩියා එකක් තමයි අපි මේ කියන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත් ඒ කියන්නේ මේ මොනවාද highly residential ඒ කියන්නේ හොඳම පැත්තක පොඩිම ගයක් හදලත් ඒකත් එතෙන්ට ගැලපෙන්නේ නැහැ. මොකද මේ ඔයාලට දැන් ඒක හදන විදිහ අනුව වෙනස් වෙනවා. මේ ඒක ඉස්සරහා ඩෙවලොප්මන්ට්ස් වලට ඉඩ තියන්නේ නැතුව අපි එහෙම හැදුවොත් එහෙම ඒක ඔයාලට පාඩුවක්. ඒ කියන්නේ ඒක විකුණ ගන්න බැරි වෙන්නේ නැහැ. ඒක ඔයාලට පාඩුවක්. ඔව්. ෆයිනෑන්ෂල් පැත්තේ. ඒවා ගැන කන්සිඩර් කරන්න අනිවාර්යෙන්ම ඔයාලා මේ ඔයාලගේ පර්සනල් දේවල් ගැන තමයි අපි එතන කතා කරේ. ඊට පස්සේ අපි බලමු මේ ඉඩමක් තෝරගන්නකොට මොනවද බලන්න ඕන කියලා. සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද කියලා. හරි එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මේකට ලයික් කරන්න, ෂෙයා කරන්න. එතකොට කමෙන්ට්ස් ඔයාලගේ තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් අපිට ඉදිරිපත් කරන්න. ඔයාලට WhatsApp through අපිට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. සර්විසස් ඕන නම් ඒක ගැන ඩීටේල්ස් උත් අපි ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති. ඉතින් ඊළඟ වීඩියෝ එක තියෙන ලෑන්ඩ් එකක් තෝරගන්න එක ගැන සම්බන්ධ කරුණු තියෙන්නේ. අපි බලමු ඒකෙදිත් කතා කරලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.